හායි යාළුවනේ කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද දවසේ ඇවිල්ලා වෙසක් පොහොය දවසනේ. ඉතින් අපි අද ඇවිදින්න යනවා. ඉතින් අපි කොහෙද යන්නේ කියලා ඔයාලට බලන්න ඕන. වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි යන වෙලාවට හම්බෙමු. ඔන්න ඉතින් අපි යන්න ආවා අපේ ගෙදර ඉස්සරහා ගෙදර අයියගේ ලොරියෙන් තමයි අපි යන්නේ. ඉතින් අපි එතනට ආවා. ඉතින් අපි හැම අවුරුද්දකම යන්නේ මෙන්න මේ වාහනෙන් මේ අයියලාගේ. ඉතින් අහලා පහලා හැමෝම ඇවිල්ලා ඉන්නවා අද ඇවිදින්න යන්න. ඔන්න ඉතින් අපි ගමන යන්න පටන් ගත්තා. අපි තාම ඉන්නේ අපේ ගම හරියේ තාම යන්න පටන් ගත්තා විතරනේ. ඉතින් හැමෝම යනවා. මෙහෙම යනකොට ඇත්තටම මාර සතුටක් තියෙන්නේ. මොකද අර හැමෝම එකට එකතු වෙලා යද්දි. ඉතින් මේ ඉන්නේ අපේ අයියගේ දරුවා. පේනවනේ ගමන් යනකොට නම් කිසිම ඇඬිල්ලක් නැහැ. ඉතින් මේ යන්නේ අපේ පළවෙනි දන්සල වඳින්න. ඉතින් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මෙතන සෙනගක්කුත් නැහැ, පොලිමකුත් නැහැ. වාහනෙන් බහපු ගමන් යන්න තමයි තියෙන්නේ. ඉතින් අපිට පළවෙනි දන්සලෙන් හම්බුනේ කිරිබත්. ඇත්තට මේ කිරිබත් එක නම් මාරම රසයි. දැන් යන්නේ අපේ දෙවෙනි දන්සල වඳින්න. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී අපි බහින්නේ පුටුවක් තියලා. මොකද මේ ලොරිය උස නිසා අපිට බැහැ ගන්න අමාරුයි. ඒ හින්දා පුටුවක් තියලා තමයි හැමෝම බහින්නේ. ඔන්න ඉතින් අපි ආපු තැනට, ඒ කියන්නේ අපි අද දවසේ යන්න හිතන් හිටපු තැනට ආවා. ඉතින් අපි ආවේ දෙවිනුවර තමයි. ඒ කියන්නේ දෙවුන්දර කියලා කියනවා. දෙවිනුවර කියලා කියනවා. මම නම් කියන්නේ දෙවුන්දර කියලා. ඉතින් අපි දෙවුන්දර පන්සල් තමයි ආවේ. කට්ටියත් එක්ක. Udah kepicin loh. Tengok, aku lagi ni. Oh, ada. Tengok apa? Biar baru apa nak kau cari? Ada satu ni dah. ඉතින් අපි මලුත් අරගෙන පන්සල ඇතුළට යමු. පේනවනේ ඉතින් ඔයාලට ඉර තියෙන්නෙත් මගේ ඔළුවත් එක්කමයි.
ඉතින් රස්නේ කියන්නේ සෑහෙන රස්නයක් තියෙනවා. ඉර මුදුන් වෙලාද මන්ද? ඉතින් මේ අපි පන්සලේ වැඳලා දැන් අපි හැමෝම එළියට එන ගමන් තමයි ඉන්නේ. ඉතින් හරිම ලස්සන පන්සලක් තමයි මේ දෙවුන්දර පන්සල. මම මේ මෙතන හැරි හැරි බලන්නේ අපේ අනික් කට්ටිය එනවද කියලා. ඒ කට්ටිය තාම නැහැ. ගිහි ඉස්සර වෙලා ගිහිල්ලත් දන්නෙත් නැහැ. ඉතින් මමයි තාත්තයි තමයි මේ යන්නේ. තමන්ගේ ආල්වත් දෙමව්පියන් ඇතුළේ මේ පරිවර්තන යන්න සියලු මේගේ ඥාතීන් සිහිපත් කළා. මේගේ ඥාතීන්ගේ සාංශාරික භවගාමී ජීවිතය සුවපත් කරගන්නටත් ඒ වගේම දුකකින් නම් එයින් අත්මුදවා. ඉතින් අපි මේ පන්සල් ගිහිල්ලා ඉවර වෙලා දැන් මේ අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි ගෙදර යන අතරමඟ දන්සල් හම්බුනොත් ඒවත් වැඳගෙන යන ගම අතරමඟ දන්සල් හම්බුනොත් ඒවත් වඳින්න හිතාගෙන තමයි මේ අපි යන්නේ. ඉතින් ඉස්සර වගේ දැන් නම් හැමතැනම දන්සල් නැහැ. ඇත්තටම දැන් දන්සල් අඩුයි සෑහෙන්න. සමහර ඒවා දන්සල් තිබ්බා, සමහර ඒවාගේ සෙනග වැඩි. ඉතින් අපි සෙනග නැති තැන්වල විතරයි අපි නැවැත්තුවේ. දැන් අපි යන්නේ ඊළඟ දන්සල කන්නබත් දන්සල. ඉතින් මේ තියෙන්නේ මං හිතන්නේ මෙතන පෙර පාසලක් තිබ්බේ. ඒ පෙර පාසලේ ළමයි හදපු පොඩි තොරණක් වගේ එකක්. ඉතින් මේ හරිය බත් දන්සලක් තිබ්බා. ඉතින් අපි මේ ඒක වඳින්න තමයි යන්නේ. ඉතින් අපිට මෙතනදී දන්සලට ගොඩක් දුර යන්න වුණා. මොකද අපේ ලොරිය නැවැත්තුවේ දන්සල පහු කරන් ගිහිල්ලා ටිකක් දුරින්. ඉතින් අපි ඒ එන ඩිංගට සෑහෙන සෙනග පොලිමට එකතු වෙලා තිබ්බා. අපි එතනින් යද්දී, ඒ කියන්නේ දන්සල පහු කරන් යද්දී සෙනග හිටියේ නෑ. හැබැයි අර බහැලා එන ඩිංගට සෙනග ගොඩාක් එකතු වෙලා හිටිය පොලිමට. ඉතින් මෙතනට අපි යද්දී දන්සල පටන් අරන් තිබ්බේ නැහැ. මේ අපිට ටික වෙලාවක් ඉන්න වුණා දන්සල පටන් ගන්නකම්. මොකද ආරාධිත අමුත්තු ඇවිල්ලා ඒක විවෘත කරනකම් අපිට ඉන්න වුණා. ඉතින් සෑහෙන්න අවුව තිබ්බා. රස්නේ වැඩි. ඉතින් මේ වගේ දේවල්, ඒ කියන්නේ අපි පෙරේත කමට කනවා නෙවෙයි. ඇත්තම කිව්වොත් මේ වගේ දන්සලක් කනවා කියන්නේ ඒක වෙනම අත්දැකීමක්. ඒ වගේම එහෙම කනකොට මාර රසක් තමයි දැනෙන්නේ. සමහර තැන්වල නම් රස නැති තැන් තියෙනවා. ඒ වගේම මෙතන රස. ඉතින් මට බත් දන්සලේදී වීඩියෝ කරගන්න බැරි වුණා. සෙනග ගොඩක් හිටපු හින්දා. ඉතින් එතන තිබ්බේ කහබත් මාරම රසයි. ඉතින් කහබත් එක්ක පරිප්පු තිබ්බා, අඹ එළවලුවක් තිබ්බා, ඉස්ස සම්බෝලයක් තිබ්බා, කොස් එළවලුවක් තිබ්බා, ඊට පස්සේ පපඩම් තිබ්බා. ඉතින් ඇත්තටම ඒ බත් එකත් මාරම රසයි. මොකද අපි බඩගින්නේ තමයි ඒ වෙලාවේ හිටියේ. ඉතින් අපි මේ ඊළඟට යන්නේ අපේ 4 වෙනි දන්සල, අයිස්ක්‍රීම් දන්සල. ඉතින් මෙතනත් වැඩිය ඒ කියන්නේ පොලිම තිබ්බට කට්ටිය ඉක්මනට ගියා. මොකද එතන බෙදන්න හිටපු කට්ටිය ඉක්මනට බෙදලා දීපු හින්දා එලිෆැන්ට් හවුස් එකෙන් තමයි එතන අයිස්ක්‍රීම් දන්සල දුන්නේ. ඉතින් මේ තියෙන්නේ අඟුණු වැව. ඉතින් හරි මේ වැවේ මේ වෙසක් කූඩු හදලා තියෙනවා. ඒකත් මාර ලස්සනයි. නෙළුම් මල් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ අපි කවුරුත් දන්සල් වැඳලා පන්සල් ගිහිල්ලා කවුරුත් ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් දැන් නම් අපේ ගෙවල් වලට ළඟ. ඉතින් අපි දන්සල් වැඳලා
ඇවිදලා කියලා දැන් තමයි ආවේ. ආවේ. දැන් ඉතින් වොෂ් එකක් දාලා චුට්ටක් නිදා ගන්නවා. දන්සල් ඉතින් අපිට නම් වැඩිය හම්බුන්නේ නැහැ මේ පාර දන්සල් ගොඩක්ම අඩුයි. සමහර ඒවා නම් නැවැත්තුවේ නැහැ සෙනග වැඩි හින්දා. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් ගිහින් එන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.